හොර මූවිය එකක් බලලා ඇත්තටම බය වෙන්න ඕනද? එහෙනම් මේ මූවිය එක ඔයාට. මේ මූවිය එක හොර ලෝකේ අමතක කරන්න බැරි ඉම්පැක්ට් එකක් දුන්න මූවිය එකක්. ඒ තමයි 2010 රිලීස් වුණ Insidious. දැනට මේ Insidious movies 5ක් රිලීස් වෙලා තියෙනවා. අද අපි කතා කරමු පළවෙනි මූවිය එක ගැන. මේක සාමාන්‍ය හොර මූවිය එකක් වගේ පටන් ගත්තත් ටිකක් වෙලා යද්දී ඔයාට තේරෙයි මේක සම්පූර්ණයෙන්ම වෙනස් ලෙවල් එකක හොර එක්ස්පීරියන්ස් එකක් කියලා. කතාව පටන් ගන්න එක පවුලක් අලුත් ගෙදරකට යන තැනින්. මුලින්ම හැමදේම සාමාන්‍ය වගේ පෙනුනට ටික දවසක් යද්දී අමුතු සද්ද, හෙවණැලි, ඒ වගේම එක්ස්ප්ලেইন කරන්න අමාරු දේවල් වෙන්න පටන් ගන්නවා. ඊටත් වඩා භයානක දේ තමයි පවුලේ පොඩි ළමයෙක් හදිසියෙම කෝම වෙන එක. ඊටත් පස්සේ වෙනම අඳුරු හැඟීමක් එක කතාව ස්ලෝලි ටර්න් වෙන්න පටන් ගන්නවා. අපි ඉන්නේ ඇත්තම ලෝකයකද නැත්නම් වෙනම ලෝකයක් තියෙනවද කියන ප්‍රශ්නෙට. ඇත්තටම කිව්වොත් හොරර් මූවි එකක එකපාරට දාන ලොකු සද්ද නැතුව සයිලන්ට් සීන් වලින් ඔයාගේ හાર્ට් බීට් එක වැඩි කරන්න පුළුවන් මූවි එකක් මේක. හොරර් මූවි ෆෑන්ස්ලා තාමත් මේකේ සමහර සීන්ස් ගැන කතා වෙනවා. ඔයත් හොරර් මූවිස් වලට කැමති නම් ඔයත් මේක අනිවාර්යයෙන්ම බලන්න ඕන මූවි එකක්. මේ මූවි එක බලපු අය ඉන්නවනම් ඔයාලගේ අදහස් පහල කමෙන්ට් සෙක්ෂන් එකේ ෂෙයා කරන්න. තව මේ වගේ මූවිස් ගැන දැනගන්න අපිව ෆලෝ කරන්න. යාළුවෝටත් බලන්න ෂෙයා කරන්න.